හයන් ඉතින් මේ අදත් එක තුලා ඉන්නේ තිෂාන්ටනි YouTube channel එකේ එන තව brand new video එකක. ඉතින් මේ video එක බලනකොට ගොඩ දෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලගේ phone එකක් ටික කාලයක් ඇද්දි lag වෙන එක, slow වෙන එක, overheat වෙන එක. ඉතින් ඔයාලා මොකක් හරි video එකක් බලද්දී නැත්නම් video edit කරද්දී ඔයාලා games play කරද්දී ඔයාලගේ phone එක lag වෙනවද? ඉතින් එහෙනම් මේ video එකෙන් අපි කතා කරමු ඔයාලගේ phone එක lag වෙන එක, slow වෙන එක, overheat වෙන එක ගොඩක් දුරට අඩු කරන්න පුළුවන් option එකක් ගැන. ඉතින් මේ වීඩියෝ වල වැදගත් දෙයක් කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම මම channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් වීඩියෝ එක බලන්න. පහලින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තාත් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් මේ විදිහට ෆෝන් එක ඕවර්හීට් වෙන්න, ලැග් වෙන්න, ස්ලෝ වෙන්න බලපාන ලොකුම හේතුවක් තමයි ෆෝන් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ඇප්ස් රන් වෙන එක. ඉතින් අනවශ්‍ය විදිහට රන් වෙන මේ බෑග්ග්‍රවුන්ඩ් ඇප්ස් අපි ක්ලෝස් කරොත් අපේ ෆෝන් එක ලැග් වෙන එක, ස්ලෝ වෙන එක ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් ඒකට අපි ඉස්සෙල්ලාම අපේ තියෙන Play Store එක ඕපන් කරගෙන app killer කියන app එක search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන පහලින් තියෙන app killer close apps කියන තමිලි පාට icon එකක් තියෙන මේ app එක ඇතුළට ගිහින් ඒක download කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ app එක Play Store එකේ හොයාගන්න බැරි වුණොත් මම මේකේ link එක comment section එකේ දාලා තිනවා. ඉතින් ඔයාලට මේ link එකෙන් ගිහිල්ලා ඔයාලට මේ app එක install කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ app එක install කරගත්තට පස්සේ මෙතන මේ තියෙන open button එක click කරලා මේ app එක ඇතුළට එන්න ඕනේ. ඉතින් app එක ඇතුළට ආවට පස්සේ ඔයාලා මෙතන පහලින් next කියන button එක තියෙනවා. ඉතින් මේ next කියන button එක ඔයාලා click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ තියෙන continue button එක click කරාට පස්සේ ඔයාලව notification permission allow කරන්න කියලා තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන allow කියන button එක ඔයාලා click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලා මෙතන මේ තියෙන get started කියන button එක click කරන්න ඕනේ. ඊට පස්සේ අපිට app එකේ interface එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන උඩින්ම පේනවා 61 apps කියලා තියෙනවා. ඉතින් මේ 61 apps කියලා මෙතන තියෙන්නේ අපේ background එකේ run වෙන app ටික තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් මේ app ටික අපි කොහොමද close කරන්න කියලා බලුවොත් අපිට මෙතන පහලින්ම stop කියලා button එකක් ඔයාලට පේනවා තියෙනවා. ඉතින් මේ stop කියන button එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එක්කන් එනවා. ඉතින් ඔයාලට මෙතන apps ගණනාවක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන app තමයි අපේ background එකේ run වෙන app. ඉතින් මේ app ඉස්සෙල්ලාම අපි close කරගන්න අපි දැන් මෙතන තියෙන මේ start කියන button එක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන manual automatic කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන automatic කියන එක tick එක දාගන්න ඕනේ. ඊට පස්සේ පහලින් තියෙන open button එක click කරාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එක්කන් එනවා. ඉතින් ඔයාලා මෙතන මේ තියෙන continue button එක click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ තියෙන accessibility setting වලට එනවා. ඉතින් ඔයාලට මෙතන මේ තියෙන accessibility setting වල app කියලා කියන මේ අපේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ app එක උඩ එකපාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩින්ම තියෙන off වෙලා තියෙන tick එක on කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේක on කරගත්තට පස්සේ ඔයාලට පල්ලෙහෙන් මේ වගේ notification එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා මෙතන මේ තියෙන notification එකේ all කියන තැන click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ආයෙ පාරක් back වෙන්න පුළුවන් අපේ app එකේ තිබ්බ තැනටම. ඉතින් ඔයාලා ආයෙ මෙතන මේ start කියන තැනට එක්කන් එනවා. ඉතින් ඔයාලා මෙතන තියෙන මේ start කියන button එක උඩ ආයෙ පාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන start කියන button එක click කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ app කියලා කියන app එකෙන් අපේ තියෙන මේ background apps හැම එකක්ම close කරලා දානවා. ඉතින් මේ app 61ක් මගේ තියෙනවා. ඉතින් මේ app 61ම close වෙනකම් මට ටික වෙලා බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේවා අපේ automatically අපේ setting වලට ගිහිල්ලාම මේකෙන් අපේ background apps close කරලා දානවා. ඉතින් ඔයාලට මේකට විනාඩි 2ක් 3ක් විතර බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ විදිහට අපේ background apps හැම එකම close කරලා දැම්මට පස්සේ අපිව මේ වගේ interface එකකට එනවා. ඉතින් ඔයාලට මෙතන මේ තියෙන පහලින් තියෙන done කියන option එක click කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා ආයෙත් ඔයාලගේ කලින් තිබ්බ interface එකට එක්කන් ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මගේ කලින් background apps 61ක් හම් වෙලා තිබ්බා. ඉතින් දැන් ඔයාලට පේනවා මෙතන මගේ background apps 3යි run වෙනවා කියලා තියෙනවා. ඉතින් කිහිපයක් විතරයි මගේ තාම background apps run වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට දැන් ඔයාලගේ phone එක කලින් slow වුණා නම් නැත්නම් හිර වුණා නම් lag වුණා නම් ඒ වගේම overheat වුණා නම් මේ ප්‍රශ්න හැම එකම මේකෙන් විසඳෙනවා. ඉතින් ගොඩක් දුරට ඔයාලට මේකෙන් overheat වෙන එක, lag වෙන එක අවම කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ කියලා දීපු option එකෙන් ඔයාලටත් පුළුවන් ඔයාලගේ phone එක lag වෙන එක, overheat වෙන එක ගොඩක් දුරට අඩු කරගන්න. ඉතින් මේ වීඩියෝ වලට වැදගත් වුණා කියලා හිතනවා නම් පළවෙනි තියෙන like button එක press කරලා වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ වලගේ තවත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු. තිෂාන් ටෙක්නික් YouTube channel එකෙන්.